Hello guys, කොහොමද ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා අලුත් සීරීස් එකක්. ඔන්න මම පටන් ගත්තා Bedrock එකේ hardcore සීරීස් එකක්. මම මුලින්ම හිතුවා 100 days වීඩියෝ එකක් කරනවා කියලා. ඒත් ඕක කෙරෙන්නේ නැහැ friends. ටිකක් කරාට පස්සේ එපා වෙන නිසා මම එපිසෝඩ් වශයෙන් දාන්න තීරණය කරා. ඉතින් මම world එකක් හදාගත්තා hardcore මේ Bedrock edition වල cheat on number mod එකක් resource එකක් වගේ නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක hardcore friends මේ මොකක්ද මොකක්වත් වෙනස් කරන්න බෑ. ඒ වගේම friends මේක එක ජීවිතයයි තියෙන මරණමයි. ඒක නිසා අපි මැරෙන්න නැතුව ඉන්න try එකක් දෙමු. කොහොමද try එකක් නොදී බෑ ඉන්න වෙනවා. මේක මරණම මට මේ සීරියස් එක නතර කරන්න වෙනවා friends. තව ඉදිරියට friends මම දැන් දිගට වීඩියෝ දානවා මේ දවස්වල වැඩ වගේක් එහෙම තිබ්බා. ඉතින් ඒක නිසා වීඩියෝ දාන්න බැරි වුණා. ඇත්තටම channel එක පාලුවට ගිහිල්ලා තිබ්බේ. අදින් පස්සේ ෆ්‍රෙස් වීඩියෝ එකක් දාන්නම්. සොම්බි කෙනෙක් එනවා දුවහන් විලි පිටක් තියාගෙන. මල්ලි ආපු ගමන් මරන්නද හදන්නේ. දැන් ෆ්‍රෙස් මම වැහෙන්න නැතුව සමහරක් විට දෙන්න. මෙතන තියෙන සුගර් කේන් ටික කඩා ගන්න. ඉතින් ෆ්‍රෙස් මම මේ මොකද්ද පොඩි මොඩ් එකක් දාලා තියෙන මේ හෑන්ඩ් එක නිකන් Java වල වගේ පෙන්වන්න. මට Bedrock වල අත අවුල් ඒකයි. අන්න මම ඒ දාගත්ත මොඩ් එකේ link එකක් පහළ description එකේ දාලා තියන්නම්. ඕන කෙනෙක් කියලා download කරගන්න. හරි අපි කැස්ට් හදාගමු friends. normally වැඩ ටික කරන්න තියෙන්නේ. hey yo chill friends. අර පැත්තේ චෙරි ග්‍රෝව් එකයි මගේ පට්ට ලක්කයක් ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ. මට ලස්සන වර්ල්ඩ් එකක් හම්බෙලා තිනවා හાર્ඩ්කෝර් සීරීස් එකේ. මේකේ මේ මැරෙන්නේ නැතුව ලස්සනට ගියක් දොරක් හදාගෙන ඉන්න ඕනේ. මේ හරිය විලේජ් එකක් තිබ්බනම් ෆ්‍රෙන්ඩ්ස් තවත් සුපිරි. ඇති විලේජ් එකක් මේ අපි කන්දක් උඩට විතර ගිහිල්ලා ෆ්‍රෙන්ඩ් ඩික්ෂන් එක වැඩි කරලා බලමු මේ විලේජ් එකක් හම්බ වෙයිද කියලා. මේ ස්ටෝන් ගන්න පුළුවන් ලේසි තැනක් බැලුවේ මේ එක තැනකවත් ලේසියෙන් පුළුවන්. මෙතනින් ගත්ත ස්ටෝන් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා මෙතන හම්බුණා. රෑ වෙන්න කලින් ෆ්‍රෙස් මේ ඇඳක් හදා ගන්නත් ඕනේ. Minecraft ගොඩකාරකින් ගැහුවෙත් නෑ දැන්. එන්න මලුත් වගේ Minecraft වල ෆ්‍රෙන්ඩ්ස් දැන්. මේකේ සීඩ් එකක් ඕන නම් මම පහළ description එකෙන් දාලා තියන්න. ඕන කෙනෙක් ඉන්නවා නම් සීඩ් එකත් අරගෙන ප්ලේ කරන්න. ඉතිරියට වීඩියෝ එකක් වැටෙන්න තියෙනවා ෆ්‍රෙස් channel එකේ. ඉතින් subscribe එහෙම කරලා තියාගන්න. අම්මට what the hell friends මේ seed එක මම කොහෙන්වත් ගත්ත seed එකක් නෙමෙයි. 100% කියන්නේ friends. ඕනනම් YouTube එකේ තියෙන seed එක check කරලා බලන්න ඔයාලට. මේ seed එක මම කොහෙන්වත් හොයාගත්ත seed එකක් නෙමෙයි. මම generate කරපු seed එකක්. අඩෝ මේ seed එක නම් සුපිරියක් ඈ. මට ඕනෑම විදිහට තියෙනවා. මම කැමතිම බයෝම් එකක මේ කැමතිම තැනක විලේජ් එකකුත් පිටලා තියෙනවා. අපි යන්න කලින් ෆ්‍රෙන්ඩ්ස් අතන තියෙනවා මේ ruin portal එක. අපි ඒකටත් යමු. ඒක නම් hardcore world එකට පට්ටම සුබා මේ world එකක්. අපි කොහොමද මේ අපේ item ටික උඩට දාගමු ෆ්‍රෙන්ඩ්ස්. අපි විලේජ් එකට ගිහිල්ලා මේ tool ටික හදාගමු. මේ ලාව තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. පරිස්සමෙන් යන්න ඕනේ. යෝ efficiency 1 පිකස් එකක් තිබ්බ. අපි තේරම ගමු. ෂේක් අරමු විතර ආශ්‍ය පැටි. ඒ වාසිය ෆ්‍රෙන්ඩ්ස් මේ සීඩ් එක නම් description එකේ දාලා තියන්න. කැම නෑ ෆ්‍රෙන්ඩ්ස්. විජාර කැම ටික ගලවමු. ඒ වාසි ෆ්‍රෙන්ඩ්ස් අපිට ලස්සන ගයක් හැදුවා චෙරි ග්‍රෝව් එකේ. ඒ වින්නම් දැම්ම යන්න අදහසක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඇත්තටම හાર્ඩ්කෝර් බයයි පට්ට විදියට කේව් වලට යන්න. මම වැඩි හાર્ඩ්කෝර් ගහලා නැහැ. මම එකපාරක් ගහලා තිනවා. ඒත් ඩ්‍රැගන් බීට් කළා නැහැ ඒකෙත්. ඊට කලින් මැරිලත් නැහැ වර්ල්ඩ් එක අතහැරලා තිබ්බේ Java වල. Bedrock වල ගහලම නැති නිසා ආසාවක් ආවා Bedrock වල. මට උඩ මෙතන නම් කෝල් වෙන්නේ තියෙන්නේ. අවුලන්නේ අපිට කේවින් එහෙම යද්දි වාසි. මල්ලි ට්‍රැවල් තියනවා කියලා කියහම ඔළුවකට එහෙම වැටුනොත් මැරෙනවා.
දෙයක් තියෙනව නේද? ඒකේ කැම ටිකක් හදාගමු. කන්න කැම නැහැ. ගණක් තියෙනවා. අපි ටූල් ටිකක් හදාගමු. zombie කෙනෙක් එහෙම පාත් වුණොත් මං ඉඳලා ඉවරයි. හරි අපි හරි හරක බය කරන්න එපා හරක. බය කරාට හරි පරිප්පුවන්න. අරු කොහමද zombie උනේ ෆ්‍රෙන්ඩ්ස්? මේ විලේජ් එකේ ඉන්නව zombie වෙනවා. අත්තේ අම්මපා මේ zombieලාටත් පුදුම අමාරුවක් තියෙනවා. පොඩි එකේ ෆ්‍රෙන්ඩ් මම ඉඳලා ඉවරයි. බලහන්කෝ මේ විලේජ් එකේ ඉන්න උන් zombie කරානේ අරුන්. පොඩි එකෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ පැත්තට යන්නත් බය බෑ. මේ අපි ටෝච් ටිකක් ගහමු දෙහෙට ගිහිල්ලා. අපි ෆ්‍රෙන්ඩ්ස් මේ විලේජර්ස්ලා ටික කොම නැතත් ආරක්ෂා කරගමු. මල්ලි මේක ඇතුළේ ඉන්නවා දෙහෙල්ලුවා. අර අරුම හොයාගෙන එනවද මන්ද? මේ පැත්තට එන එක එච්චර හොඳ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ ඉන්න හැම 70 පුරුත්තම ඉන්නවා. අපි අර උඩ දිහාට ගිහිල්ලා ටිකක් හදාගමු. මේ හරිය මේ චංක් එක ලෝඩ් නොකරමු. මොකද මේ ලෝඩ් කරොත් මේ විලේජර්ස්ලා ටික පාව. අර අතන මේ සොම්බිලාට අහුවෙන්නේ ෆ්‍රෙන්ඩ්. එතන ටෝච් එකක් ගමු නැත්තම් මෙතන තිස්පෝන්. සොම්බිලාට අහුවෙන්නේ ෆ්‍රෙන්ඩ්. එතන මේ අර කේව් එක අම්මට හුටු. අත අපි ඉතර අනිත් පැත්තට යමු. මේ මට කෙලවෙන සීන් නෑ දැන් තියෙන්නේ. අයියෝ මේ මොන මගුලක්ද මේ? දක්වත් නැද්ද මේ ගියතලේ? යක්කු එලි බහිනවා ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ නියර්බයි මොස්ට් මොකද ඉන්නේ? අල්ල හිටවලා දෙන අපි අල ගලවමු. පස් බ්ලොක් එක ගලවන්න කියන්නේ. ඔය ෆ්‍රෙන්ඩ්ස් අර උඩ තැනකට ගිහිල්ලා ඉමු. මේ අපිට මෙතන බුක් ෂෙල්ෆ් ගත්ත හැකි. මේ වගේ විලේජ් මේ ගේ එන රෙයාලු නේද ෆ්‍රෙන්ඩ්ස් ස්පෝන් තියෙන chance එක. අටක් තියෙනවා බුක් ෂෙල්ෆ්. ටයි වැඩක් නැහැ ඉතින් කවන්නේ. ඒක හරි දීලා තියෙනවනේ. අම්මා උඩ හැමරල් බ්ලොක් එක. මේ විලේජර් කෙනෙක් ඉන්නා ෆ්‍රෙන්ඩ් අපි ඌව වහමුනේ. itu ටූට් නැති වෙනවා. මල්ලිවා ඔයාව ආයේ පාවිච්චියට ගන්න කල්ලා ඔයා අතන හිර වෙලා. ඔතෙන්ටලා ඉන්න. අපිට විලේජර්ස්ලා මේ දෙන්නේ හොයාගත්ත නම් වැඩිකුට. මේ මෙතන ගෙදර ඉන්නවා ෆ්‍රෙන්ඩ් විලේජර්ස්ලා. තංගායි විලේජර්ස් නැති වෙනවා මේ විලේජ් එකේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඌව මේ වහන්න. අපි ඌව හොයාගන්න මේ පිටව මලක් තිබ්බ නේද? මේ මල ගහමු. මැරිලා නෑ ඌ ෆ්‍රෙන්ඩ්ස්. පර පිටේ වල දාලා තියෙන්නේ. හරි ඔතන ඉන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මේ මුන් ටික මෙතන හිර කරා. Balik. Udah mau di light. Ya. Terus විකුණන්නේ මොනවද? වල් දෙකක් ගහමු හොයාගන්න. මේ විලේජ් එක ෆ්‍රෙන්ඩ්ස් ලොකු විලේජ් එකක්. මේ ඒ වගේම තුපිටි ගෙවල් ටිකක් තියෙන විලේජ් එකක්. හරිද? අවුල තියෙන්නේ මේ මුන් කේව් එකක් අත්තේ මේ විලේජ් එක හදාන්න තියෙන්නේ. මේ හරිය ෆ්‍රෙන්ඩ්ස් ටිකටම ප්ලේන්ස් බයෝම් එක තියෙන පොඩ්ඩක් ඉන්නවා. අයිඩියා එකක් ආවා. ලොක් චාන්ක් එක දාලා බලමු. පරිමු. පුරා හිතන්නේ මට පුරුව 72කට වැඩි කරන්න. මේ 72ම දාලා 76ක් දැම්ම හැකි. බග් ඩ්‍රොප් එක ලැග් වෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ලැග් එක 0.
Java එකේ ස්පේස් බේ මේ විදිහේ chunk එක load වුණා නම් මොකවත්. ඒ කියන්නේ lag නැහැනේ. යෝ අර පැත්ත ස්පෘස් තියෙනවා. අපිට මේ ගයක් හදද්දි ලස්සනට ගයක් හැදුවා හැකි මේ චෙරි ලොගුයි ස්පෘස්ුයි සේරම ಜಾති කලවම් කරලා චෙරි ස්පෘස්ුයි නම් ගැලපෙන්නේ නැහැ. මං චෙරි වලට වඩා ස්පෘස් වලට කැමතියි ෆේ. මේ chunk එක අඩු කරගමු විලේජ් එකක් ඇති අර හරිය. chunk එක දාගමු ෆ්‍රෙස් 20කට. මෙතන ගියේ හදමුද? මෙතන සුපිරිත් ප්ලේස් එක මේ වටේම පේනවත් එක්ක. කොෆි බෙඩ් එක මෙතන රීස්පෝන් පොයින්ට් සෙට් කරමු. වැඩක් නැහැ ඉතින් පොයින්ට් සෙට් කරාට ෆ්‍රෙන්ඩ්ස් මේ මැරුණොත් මැරුණමයි. පක් හදාගන්න තිබ්බා මේ තව මෙව ටිකක් තිබ්බා. පක් ඕන ෆ්‍රෙන්ඩ්ස්. ගෝල්ඩ් පිකැස් එකක් තියෙනවා අපිට ඒක විදිහට මයින් කරගත්තා ඉතින් පෙන්නනවා. හරි මේ අපි චෙස්ට් එකකුත් හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න අපිට චෙරි ගස් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉපේ මෙහෙමත් පුරවන්න දැන්. ඕ මා ගොඩ්. වාසිය ඔල මුල් ආරම්භයන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක නිසා මම තාම බයයි. මැරෙයි කියලා. ඊදවසනේ නා කර්මයක් දී. කොඩින් වල තමයි හේට මුල. ඔව්. ක්‍රීපර් කෙනෙක් හරි දැන් පිටිපස්සෙන් පිපිරුවොත් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම ඉවරයි. පොස් ටිකක් හදලා වටේ ටිකේ ගහමු. 48ක්ම හැටියගේ 50ක්ම තියෙනවා. මං කිව්වම් කියලා කට ගත්තේ නෑ මේ යකා ඇවිල්ලා. කොහෙන්ද බං ආවේ? අපිට බ්ලොක් 32ක රේඩියස් එකකින් තමයි ෆ්‍රෙන්ඩ්ස් මොබ්ලා ස්පෝන් වෙන්නේ. දැන් මේ හරිය ටෝච් ගහුවට පස්සේ උන්ට ස්පෝන් වෙන්න බෑ. කොර වෙලා යනවා. රෑ වෙලා ෆ්‍රෙන්ඩ්ස් ටෝච් ගහන්න ඕනේ මේ දවල්වලදී පේන්නේ නැහැ හරියට අර කොහොමද හරියටම වැදිලා නැහැ කියලා. හතරක් තියෙන එද්දිම ක්‍රීපර්ස් දෙන්නෙක්ව ඝාතනය කරානේ. පිට මේ අයන් ෆාම් එකකුයි පොඩි කේව් එකකට යන්නයි වෙනවා ෆ්‍රෙන්ඩ්ස් කොහොමද. දැන් මේ මොකද්ද අයන් මෙහෙමින් ඩබ්බෑනේ හැමදාම මේ ලෙදර් රාම එකකුණුයි ගෝල්ඩ් ආම කෑල්ලකුණු මේ අපිට අප්ඩේට් වෙන්න වෙනවනේ. ඒක නිසා මේ අපි පොඩි අයන් ෆාම් එකකුත් ගහමු. ඊළඟේ පියේ අයන් ෆාම් එකක් නැතුව විලේජ් බ්‍රීඩ් එකක් ගහමු. විලේජ් බ්‍රීඩ් එකක් ගහලා හැබැයි විලේජ් බ්‍රීඩ් එකක් ගහන්න ෆ්‍රෙස් අයන් ඕනේ අපිට. ඒක නිසා අපිට අයන් ෆාම් එකක් තමයි ගහන්න වෙන්නේ මුලින්ම. අපි විලේජ් බ්‍රීඩ් එකකුත් නෑ අයන් ෆාම් එකක් ගහලා විලේජ් බ්‍රීඩ් එකක් ගහමු. මොකද මේ කේව් ඇතුළට යන එක පට්ටම ඩේන්ජරස් වැඩක්. හાર્ඩ්කෝර් බෙඩ්රොක් වල. ඒ සොම්බිලාට ගහුවත් ස්කේටර්ලට ගහන්න බෑ මේකින්න. පට්ටම අමාරුයි උන්ට ගහන්න. පා වෙනවා ගහන්න ගියපුවාම මේ උන් නිකන් අර මැෂින් ගන්න වගේ විදිනවා අපිට මේ ෂීල්ඩ් එක ඇල්ලුවට ෂීල්ඩ් එක අස්සිනුත් අදිනවා වෙලාවකට. හදන්න වෙයිනේ. මොන්ටම් බ්‍රීඩ් එකක් හදන්න වෙනවා. ඊපස්සේ අයන් ෆාම් එකක් හදමු. එහෙනම් ඉතින් මේ ෆ්‍රෙන්ඩ්ස් මම අදට මෙතනින් මේ වීඩියෝ එක නතර කරන්නම්. මේ ඊළඟ එපිසෝඩ් එකේ මේ අයන් ෆාම් එකක්ද මේ විලේජ් බ්‍රීඩ් එකක්ද හදන්න කියලා කමෙන්ට් එකක් දාලා යන්න. මගේ නම් හිතේ තියෙන විලේජ් බ්‍රීඩ් එකක් හදන්න මේ. එතකොට අපිට විලේජර්ස්ලාත් ඉන්න ඕන තරම් මේ. එතකොට තව ඊළඟ එපිසෝඩ් එක වගේ අයන් ෆාම් එකකුත් අපිට ගහන්න පුළුවන් විලේජර්ස්ලා ඉද්දි. මොකද මේකේ බෙඩ්රොක් ජාවා වල වගේ නෙමෙයි අයන් ෆාම් ගහන්න තියෙන වෙනස්ම ක්‍රමයකට. එහෙනම් ඉතින් ප්‍රෙස් ආය අලුත් එපිසෝඩ් එකකින් මම ගිහින් ඉන්න හැමෝටම සුබම සුබ දවසක්.